ඊළඟට අපි තෝරගත්ත ගීතයත් කිස්සිරි පෙරේරා සංගීතවත් කරපු තිස්සසිරි පෙරේරා තිස්සසිරි මහත්මයා. පෙරේරා සංගීතවත් කරපු ආනන්ද හේවා රන් හිඳගේ මහතා විසින් පද රචනය කරපු ගීතයක්. මං හිතන්නේ ඔබගේ ජනප්‍රිය වෙලා තියෙන ගොඩක් ආදර ගීත. ඒ ආදර ගීත අතරින් ඍජු කතනේ තියෙන. ඒ කියන්නේ අලංකාරවල යොදපු වක්‍ර හෝ වෙනත් පද අඩු ඍජු ලෙස තමන්ගේ අදහස ඉදිරිපත් කරලා තියෙන ගීතයක් තමයි මේ මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර. මේ ගීතෙන් කතා කරන්නේ විවාහ වෙලා හරි ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා හරි වෙනත් සබඳතාවයක් වෙනුවෙන් එය අතහැරපු කෙනෙක් ගැන ඔය ඕෂෝගේ කියමනක් තියෙනවා. ඔබ යමෙකු හා ප්‍රේමයෙන් බැඳී සිටින විට තවත් කෙනෙකු හා ප්‍රේමයෙන් වෙලේ නම් ඔබ වහාම දෙවැන්නා තෝරා ගන්න. මන්ද පළමුවැන්නාට ඔබ ආදරේ නම් දෙවැන්නෙකු තෝරා නොගන්නවා ඇත කියලා. මං හිතන්නේ ඒ විශ්ලේෂණය 100%ක්ම එකඟ වෙන්න සාකච්ඡා කරන්න බැරි වුණත් කෙනෙක් ඉද්දි තව කෙනෙක් ගාවට ගියපු අසරණ වෙච්ච තරුණ ගෑනු ළමෙක් හෝ මවක් ගැන තමයි මේ සාකච්ඡාව. මම මෙහි පදවලට ඇත්තටම හරිම කැමතියි. ඔබේ ගීතවල තියෙන ප්‍රේම ගීත අතර තියෙන පදවලින් මේ හරිම මේ අත්දැකීම තියෙන අයට අපිට වැඩිය මේක දැනෙනවා ඇති හොඳට. ප්‍රේමය තුල තියෙන පද ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. පටන් අරම්ම තියෙන්නේ මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර. මෙතන ඕන තරම් ඇති ඉස්සෙල්ලම SMS එක හෝ ලිපිය මහත්තයෝ කියලා ආමන්ත්‍රණය කරපු අය දැන් කියන්නේ නැති වුණාට. මහත්තය වෙන්නේ බැන්දම නෝන වෙන්නේ බැන්දම. නමුත් යාළු වෙච්ච අලුත තමයි මහත්තයා මගේ නෝන කියන තැන ගොඩක් අය ඉන්නේ. එහෙම කියන්න ඕන කාලේ ගොඩක් අය එහෙම කියනවා අඩුයි. ඈත්තුණාමයි දැනුනේ නුඹේ පෙම්බර බව කාත් කවුරුවත් නෑ අද හදන්නේ හිත. පිඬෙන් පිඬ අනා නුඹ කැවූ බත්පතේ රස දැනෙන්නේ මට ජීවිතේම වැරදුණු හින්දාද. ඊටමත් ආදරණීය සැමියෙක් අතහැරලා කුමන හෝ හේතුවක් නිසා ගිය බිරිඳක් හෝ ආදරණීය පෙම්වතෙක් අතහැරලා ගියපු පෙම්වතියක් ගැන තමයි මේ සාකච්ඡාව. මෙහි ඇති පද දෙකකට මං හරිම කැමතියි. ඒ තමයි මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර. කඳුලක වෙනත් දෙයක් නෙමෙයි කියන්නේ බර. ඒ කියන්නේ පිරිමියෙකුගේ ඇඬීම ඇතුලේ තියෙනෙත් වගකීම. පිරිමියෙක් අඬන්නේ නැහැ ලේසියෙන්. හැබැයි පිරිමියෙක්ගේ ඇඬීම ඇතුලේ තියෙනෙත් වගකීම. ඊට සාපේක්ෂව ඉතින් කාන්තාව වගකීමෙන් මිදෙන්න අඬන්නත් පුළුවන්. දෙවනි පදේ ඔය සුසුමක තෙත කඳුලක තෙත කියන්නත් තිබුණා. හැබැයි සුසුමක තෙත තමයි මෙතන කියලා තියෙන්නේ. ඔබතුමියත් මාත් එක්ක මුල් සාකච්ඡාවේ ගැන මොනවා හරි කිව්වා. ඒ ටික කියමු. ඇත්තටම ආමඳුරනේ මේ ගීතය රචනා කරපු ආනන්ද හේවා රංහිඳගේ මහත්මයාත් අපි අතර නැහැ. තිස්සසිරි පෙරේරා මහත්මයා ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වගේම වාදන ශිල්පියෙක්. එතුමත් අපි අතර නැහැ. එතුමන්ලා දෙදෙනාම ආදරෙන් සිහිපත් කරනවා. ආනන්ද අයියා මට කිව්වේ මේ ගීතය ලියවුණ හැටි මට කිව්වා. එයාගේ යාළුවෙක් ගි සාක්කුවේ තිබිලා මෙහෙම ලියුමක් එයාට ලියුමක් ලැබිලා තිබුණා. ඒ සාක්කුවෙන් ඒ ලියුම ඇදලා අරගෙන ආනන්ද අයියට පෙන්නලා තිබුණා. ඒ ලියුම පුරාම තිබුණේ ආනන්ද අයියාගේ ඒ යහළුවාගේ බිරිඳ ඔහුට ලියපු ලියුමක් සහ ඒ ආදරය. හැබැයි ඒ බිරිඳ වෙන කෙනෙක්, ඒ කියන්නේ තමන්ගේ සැමියව අතහැරලා වෙනත් ආදරයක් සොයාගෙන ගිහින් තියෙනවා. හැබැයි ඒ ගියාට පස්සේ තමයි තමන්ගේ සැමියාගේ ආදරය අගේ තේරිලා මේ බොහෝ ඒ ලියුමේ ලියලා තිබුණ බොහෝ දේවල් මේ ගීතේ තියෙනවා. අර
පිඬෙන් පිඬානා මට නුඹ මට කැව් බතේ රස දැනෙන්නේ දැන් තමයි. ඒ වගේම මේ තාත්තෙක් වගේ ඔළුව අත ගාලා කියපු දේවල් වල අගේ දැන් තමයි තීරණේ. ඒ වගේ දේවල්. ඉතින් අර කඳුලක තියෙන බර සහ සුසුමක තෙත කිව්වහම මම හිතනවා ඒ වචන හිතාමතා සමහර වෙලාවට ඇත්තටම පරිගත කිරීම වලදී ඇහුවා මේක වැරදිලාද භාවිතා කරේ කියලා. හැබැයි ආනන්ද අයියා කිව්වා නෑ මේක හිතලමයි මම පාවිච්චි කරේ. මේ ගීතයේ ඒ කඳුලේ තියෙන පිරිමි අර ඔබ වහන්සේ කිව්වා වගේ පිරිමි කෙනෙකුගේ කඳුලේ තියෙන බරත් සුසුමක තියෙන තෙතත් සුසුම දැන් ඇත්තටම මේ හදවතේ තියෙන තෙත මේ පිරිමියෙකුගේ. ඒක තමයි මෙතනදී කියවෙන්නේ. ඉතින් ඒ අගය තේරිලා තිබුණේ ඇයට පසුව. එහෙමනම් දැන් ඇය ගයාවි හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම පටන් ගන්නේ මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර. නැතිද මට මහත්තයෝ